ඇත්තටම මම හරි ආසයි කිරියාවලට. උඩ කාලෙකින් කිරියා කෑල්ලක් කන්න හම්බුන්නේ නැහැ. ඉතින් නවසීලන්තයට ආවට පස්සේ අවස්ථාව කොහොමත් අපිට මගේ හැරෙනවානේ. ඉතින් මට හිතුණා මට මෙහි තියෙන දේවල් වලින් කිරියා ටිකක් හදලා ඇති වෙනකන් කන්න ඕනේ කියලා. ඉතින් අපිට ෆ්‍රෙෂ් පොල් කිරි නැහැනේ. මම පාවිච්චි කළේ ටින් කරපු පොල් කිරි. ඉතින් පොල් කිරි ටින් දෙකමාරක් වගේ අරගෙන ඒකට වතුරත් මිශ්‍ර කරලා ඔක්කොම පොල් කිරි මිශ්‍රණය මෙෂරින් කප් 6ක් මම පාවිච්චි කරනවා මේ වැඩේට. ෆ්‍රෙෂ් පොල් කිරි ගන්නවා නම් ඔයාලට දිය කිරි මිටි කිරි විදියට මේක අරගන්න පුළුවන් නේ. ඉතින් ඔක්කොම පොල් කිරි කෝප 6ක් ගත්තා නම් හරි. ඉතින් කිරි දොඩොල් එක හදන්න මම පාවිච්චි කළේ රෝ ෂුගර් මෙෂරින් කෝප එකමාරක් දෙකක් වගේ මම රසායන එකතු කරගන්න ඇති. ඉතින් ඔයාලට සුදු සීනි, දුඹුරු සීනි, හකුරු, පැණි කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකතු කරගන්න දේ සහ එක කරගන්න විදිය අනුව දොඩොල් එකේ අවසන් පාටත් වෙනස් වෙවි. ඉතින් ඊට පස්සේ මම මේ හාල් පිටි කෝප්ප එකක් පොඩ එකතු කරගෙන මේ මිශ්‍රණයට හොඳට දිය කර ගන්නවා. මොකද හාල් පිටි කැට තියෙන්න බෑ. හොඳට ඒක දිය කර ගන්න ඕනේ. ඊළඟට ලුණු ටිකකුත් මම දාගත්තා අවශ්‍ය පමණට. කැමති නම් ඔයාලට හාල් පිටි බෙදලා එකතු කරගන්න පුළුවන්. මෙතනදී මම පාවිච්චි කරපු අනුපාතය තමයි හාල් පිටි කෝප්ප එකට පොල් කිරි කෝප්ප 6යි. ඒ විදියට අරගෙන හොඳ දියාරු වතුර වගේ මිශ්‍රණයකින් තමයි මම මේක හැඳි ගන්න පටන් ගත්තේ. හීට් එක තියාගත්තේ ලිපේ මීඩියම් ලෙවල් එකට. දැන් මේක ටිකක් උකුවගෙන එනකොට මම කුඩු කරගත්ත කරාද මුංගු සහ සාදික්ක චුට්ටක් එකතු කරගන්නවා මේ විදියට. තවත් ටිකක් ටික් වේගෙන එනකොට බැදගෙන පොඩියට කපාගත්ත කජු ටිකකුත් එකතු කරනවා. ඉතින් කැමති කෙනෙක්ට මුද්ද රස්පලන් එහෙම එකතු කරන්න පුළුවන්. මම මුද්ද රස්පලන් හැපෙනවට ආස නැහැ. ඒකින්ද මම ඉතින් මේකට දැම්මේ නැහැ. ඇත්තටම ඉතින් හරියටම මේ වගේ දොඩොල් එකක් හදනවා නම් හොඳට මේක හැඳි ගෑවෙන්න ඕනේ. මම මේක සම්පූර්ණයෙන්ම පැයක් විතර හැඳි ගන්න ඇති. ඉතින් ටික ඔයාලට පේනවා ඇති මේක උකු වෙවි එනවා සහ තෙලුත් පෑදෙනවා. මම මේ ලං කරලා පෙන්නනවා ඔයාලට පේනවද දන්නේ. පොල් තෙල් එහෙම ටික පෑදීගෙන එනවා. ඊට පස්සේ යම් අවස්ථාවක් එනවා මේක හට්ටිය පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැති මට්ටමකට. ගොඩාක් ඝනකමට නෙමෙයි. මොකද මම මේකට දාගත්ත අමුද්‍රව්‍ය එකතු කරගත්ත විදිය මත තමයි මේකේ අවසන් ස්වභාවය තීරණය වෙන්නේ. දැන් මෙන්න මේ විදියට බටර් ගාගත්ත ඩිෂ් එකකට මේ මිශ්‍රණය එකතු කරනවා. ඔයාලට පේනවා ඇති පදම. මට ඇවිල්ලා තිබිච්ච පදම නිකන් ඇලෙන්නේ නෑ භාජනේ නිකාම වැටෙනවා. මේක නිවෙද්දි හයි වෙනවා. ඉතින් මේ ස්වභාවයෙන් මම ඩිෂ් එකට මේක දාගත්තාම මෙහෙම හොලවලා මේක ෆ්ලැට් කරගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ මම මේක හොඳට නිමෙන්න තිබ්බා. පැය භාගයක් වගේ යද්දි නිමුණා මේක. මොකද මේ රටේ කොහොමත් සීතලයිනේ. ඊට පස්සේ මේම අනිත් පැත්තට හරව ගත්තා. මොකද මට එතකොට කපන්න ලේසි හින්දා. පේනවනේ? කැඩෙන්නේ නැහැ. ගානට තියෙනවා සොෆ්ට් එකට. ඉතින් ඔයාලා ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් මත මේකේ අවසාන රසය වෙනස් වෙනවා. ඉතින් මම පාවිච්චි කළේ ටින් පොල් කිරි. ඉතින් ඒක සහ සීනි. ඉතින් කොහොම හරි මේක රසට ආවා. ඉතින් මේකට හකුරු වගේ දේවල් එකතු කළොත් සීනි ටිකක් කැරමල් කරලා තව පැණි ටිකක් එහෙම આવත් අවසන් රසය සහ පාට වෙනස් වෙයි. කොහොම නමුත් මේක මේ විදියට හදාගෙන මගේ ආසාව මං සංසිඳව ගත්තා. ඉතින් තවමත් කිරියා කිව්වම ගෙදර මේ වගේ ආසාවට ටිකක් කන්න හදාගන්න බය අය ඉන්නවා. බය වෙන්න එපානේ. මේකත් සාමාන්‍ය දොඩොල් වගේ කෑම. ආසනම් හදාගෙන ඇති වෙනකන් කන්න. මං ගිහිල්ලා එන්නම්.